life of a thug nigga till the day I die. Live the life of a boss player that's even getting high. Hey, to my nigga Pac. Live my life as a thug nigga till the day I die. Live my life as a boss player that's even getting high. These niggas හරි අඩුවනේ. අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා MySQL ඩවුන්ලෝඩ් කරගන්න විදිය. ඔයාලා මම හිතනවා MySQL ඩවුන්ලෝඩ් කරන විදිහ ඒ වීඩියෝ එකෙන් හරියටම ඉගෙන ගත්තා කියලා. එහෙනම් අපි දැන් බලමු MySQL කොහොමද ලැප් එකට එහෙම නැත්නම් PC එකට එහෙම නැත්නම් Windows එකට කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. හරි අඩුවනේ. ඉතින් ඔයාලගේ Windows එකට එහෙම නැත්නම් ලැප් එකට දැන් MySQL එක ඩවුන්ලෝඩ් වෙලා ඇත්තේ. අපි බලමු ෆයිල් වලට ගිහිල්ලා ෆයිල් වල මෙන්න මේ විදිහට ඔයාලගේ MySQL එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ MySQL install community කියලා තියෙන්නේ. අන්න ඒක ඔයාලා right click කරන්න. right click කරලා open යන්න. open ගියාට පස්සේ ඔයාලගෙන් අහනවා question එකක්. ඒකට දෙන්න ඕනේ yes or no කියලා තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට ඒකට yes කියන එක දෙන්න ඕනේ. එහෙම දුන්නාට පස්සේ ඊට පස්සේ මම ඔයාලට කලින් කිව්වා මම MySQL එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒකට මම ආයෙමතරක් එක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්ස්ටෝල් කරගන්න යන්නේ නැහැ. නමුත් ඔයාලට මට පෙන්න කියලා දෙන්න ඕන නිසා මම ෆොටෝස් වගේක් ගත්තා. ඉතින් ඒ ෆොටෝස් වල අනුව මම ඔයාලට කියලා දෙනවා. හරි. මේ තියෙන්නේ දැන් ඔයාලා අතනින් yes කියලා දුන්නානේ. ඊට පස්සේ open වෙන ඉන්ටර්ෆේස් එක. මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. choosing a setup type කියලා තියෙනවා. එතකොට ඒකේ ඔයාලා දෙන්න ඕනේ full කියන එක. full කියන එකට ටික් එක දාලා ඉවර වෙලා next කියන එක click කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි open වෙන්නේ. path config කියලා. එතකොට මෙතන තියෙනවා install directory කියලා. එතකොට මෙතන වෙන්නේ install වල path එක තමයි මෙතන set කරන්න ඕනේ. දැන් ඔයාලා programming file එකේ MySQL එකේ MySQL server 8.0 කියලා තැන තමයි. ඒකට C file එක ඇතුළේ තමයි ඔයාලා මේක save කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලා ඒක හරියට clearly කරලා ඉවර වුණාට පස්සේ next කියලා තියෙනවා. next කියන එක click කරන්න. ඊට පස්සේ තියෙනවා installation කියලා. එතකොට මෙතන තියෙන ටික තියෙනවනේ. මෙතන 6ක් තියෙනවා. මේ 6 අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද workbench එක වගේම MySQL community එකත් අපිට use කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ටික තියෙන්න ඕනේ. MySQL server, MySQL workbench, MySQL shell, MySQL router, MySQL documentation, ඊට පස්සේ examples ඔන්න ඔය කියන 6ම තියෙන්න ඕනේ. ඒ 6 තියෙනව නම් ඔයාලා මේ පල්ලෙහා තියෙනවා execute කියලා එකක්. අන්න එක ක්ලික් කරන්න ඕනේ. එහෙම execute එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ installation කියලා interface එකක් ඇතුලේ කොළපාට ටික් එකක් දාලා තියෙන icon එකක් පේන තියෙනවා. ඒකෙන් කියන්නේ මේක execute වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා next කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ product configuration කියලා තියෙනවා. මෙතන තියෙන්නේ ඔයාලා කලින් ready කරලා තියෙන MySQL server එහෙම නැත්නම් router එහෙම නැත්නම් example විදිහට තියෙන ටික තමයි මෙතන තියෙන්නේ. ready to configuration කියලා තමයි තියෙන්නේ. එතකොට මේක next කරන්න ඕන. next කියන click එක පල්ලෙන් තියෙන එක ඔයාලා click කරන්න. ඊට පස්සේ type and networking කියලා තියෙනවා. මෙතන ඔයාලා මුකුත් වෙනස් කරන්න එපා. මේ තියෙන විදිහටම තියලා ඉවරලා next කියන එක click කරන්න. ඊට පස්සේ මෙතනත් ඒ වගේ method එක සමහර අය පල්ලෙහා මේ තියෙන usage authentication method කියන එකට click එක දානවා, tick එක දානවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. පළවෙනි එකටම දාන්න. මොකද මෙතන password එක recommend කරගන්න පුළුවන්. ඒ වගේම නැත්නම් recommend කරගන්න පුළුවන් මේ පළවෙනි එකට click එක දැම්මට පස්සේ. එතකොට next කියන එක click කරන්න ඕනේ. ඊට පස්සේ accounts and rules. මෙතනදී ඔයාලා ඉලක්කම් 8ක symbol තියෙන ඒ වගේ කියන්නේ advanced password එකක් use කරන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න මෙතනට දෙන password එක ඔයාලා දීලිවලා අනිවාර්යෙන් කොහේ හරි කොලේක හරි වැදගත් තැනක ලියාගන්න. මොකද මේ password එක තමයි workbench එකට අවශ්‍යම password එක සහ අපේ project හදන්න ගියත් ඊට පස්සේ ඕනිම තැනකදී MySQL එකේ password එක ඕනි වෙනවා. එතකොට ඒ password එක මතක තියාගන්න අවශ්‍ය නිසා ඔයාලා කොහේ හරි ලියාගත්තම තමයි හොඳ කියලා මට නම් idea එක තියෙන්නේ. හරි. ඔයාලා එහෙනම් ඉලක්කම් 8ක් තියෙන
ඒ වගේම සිම්බෝල් තුත් ඒ ඉලක්කම් 8 ඇතුළට එන කොහොම වුණත් කවුන්ට් එක තියෙන්න ඕනේ 8යි. ඒ සංඛ්‍යාව තියෙන එක දාලි වෙලා පාස්වර්ඩ් එකක් රෙඩි කරගන්න. ඊට පස්සේ ඒ රෙඩි කරගත්තට පස්සේ චෙක් කියන එක ක්ලික් කරන්න. චෙක් ක්ලික් කරාට පස්සේ චෙක් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන next කියන එක ඕපන් වෙනවා. ඕපන් වුණාට පස්සේ ඔයාලා next කියන එක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. මේ වගේ ඉන්ටර්ෆේස් එක තියෙනවා Windows Services කියලා. මෙතනත් ඔයාලා කිසිම දෙයක් වෙනස් කරන්න එපා. Windows Service එකේ name එකත් සමහර අයගේ දැන් මම දැකලා තියෙනවා name එක වෙනස් කරනවා. මොකද MySQL එක දෙපාරක් තුන් පාරකට වඩා install කරලා download කරන නිසා issue එක තියෙන නිසා. එතකොට එහෙව් කට්ටියන්ට සමහරක් විට මේක name එක change කරලා ඉවරලා හදාගන්න පුළුවන්. නමුත් ඒක ඇත්තට practically නැහැ. ඒක නිසා මෙතන මුකුත් change කරන්න හදන්න එපා. ඔයාලා මේ විදිහටම තියලා ඉවරලා next කියන එක click කරන්න. ඊට පස්සේ apply configuration කියලා තියෙනවා. මෙතන මෙන්න මේ වගේ කරුණු පහක් තියෙන්න ඕනේ. ඒ කරුණු පහක් තියෙනවා නම් execute කියන එක ඔයාලා click කරන්න ඕනේ. ඒ click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. එතකොට අර වගේම හරි ලකුණු දාලා ඉවර වෙලා කොළ පාටින් තියෙනවා. ඊට පස්සේ finish කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාලා දැන් අර කලින් configuration කරගත්තනේ. ඒ configuration කරගත්තු ටික මෙන්න මෙතන මේ විදිහට තියෙනවා. MySQL server, router, examples ඔය විදිහට තියෙනවා. ready to configuration කියලා තියෙනවා. එතකොට මේක complete වුණාට පස්සේ configuration complete කියලා වැටෙනවා. එතකොට ඔයාලට මෙතන විනාඩි 2ක් වගේ තමයි timing එක යන්නේ. ඊට පස්සේ ඒක ඒ විදිහට complete වුණාට පස්සේ next කියන එක click කරන්න. ඊට පස්සේ click කරාට පස්සේ මෙතනදී ඔයාලා මුකුත් කරන්න දෙයක් නැහැ. මෙතන ඔයාලා පොඩ්ඩක් බලන්න අත්‍යවශ්‍ය විදිහට තියෙන්නේ port එක 3306ද කියලා බලන්න. එහෙම නැත්නම් 33.6ද කියලා බලන්න port එක. මොකද අපිට port එක ඕන වෙනවා website create කරනකොට. එතකොට ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම password එක මෙතනට ඔයාලට automatically වැටෙනවා. එහෙම වැටෙන්නේ නැත්නම් මෙතනින් fill කරන්න ඕන නම් ඔයාලා password එක දාන්න ඕනි. මතක තියාගන්න මම අර කලින් කිව්වේ තැනක ලියා ගන්න කියලා password එක. අන්න ඒක ඕනේ මෙතනට test correction කියන එක දාන්න ඕනේ. ඒව දාලා ඉවර වෙලා ඊට පස්සේ finish කියන එක click කරන්න ඕනේ. ඊට පස්සේ connect to server. දැන් ඔයාලා මම අර කලින් කිව්වත් වගේ දැන් මෙතන ආයෙමත් තියෙනවා username එක root කියලා තියෙනවා. ඒ වගේ password එකක් දාන්න කියලා තියෙනවා. ඒකට password එකට දාන්න ඕනේ. ඔයාලා කලින් මම කිව්වා අර කොලේ කියලා ගන්න කියලා password එක අන්නේ password එක ඕනේ මෙන්න මෙතන දාන්න. එතකොට ඒ password එක දැම්මට පස්සේ මේක check කියන එක automatically check වෙනවා. ඒ check වුණාට පස්සේ ඔයාලා next කියන එක click කරන්න ඕනේ. දැක්කනේ check කියන එක automatically මේ වෙලා තියෙන්නේ. එතකොට අර මම කිව්වේ ඊට පස්සේ ඔතනින් ඔයාලා check කියන එක click කරනවත් එක්කම මෙතන MySQL server 8.0.41 කියන එක ළඟට connection successful කියලා වැටෙනවා. එතකොට ඔය විදිහට වැටුණාට පස්සේ ඔයාලා next කියන එක click කරන්න ඕනේ. ඊට පස්සේ click කරාට පස්සේ apply configuration කියලා එකක් තියෙනවා. මෙතනත් වෙන්නේ execute වෙන එකක් තියෙන්නේ. ඔයාලා execute කියන එක click කරන්න. ඒ click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් වලට පේන්න තියෙනවා. ඒ කියන්නේ හරි ලකුණක් වලින් ඉවර වෙලා ඒක execute වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා finish කියන එක click කරන්න ඕනේ. finish කියන එක click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට පේන්න තියෙන්නේ. මෙතනත් කරන්න තියෙන්නේ execute කරනවා වගේ වැඩක්. ඒ කියන්නේ මෙයාලා කියනවා configuration product කියලා. ඒ කියන්නේ මෙන්න මේ ටික තියෙනවා කියන වගේ අදහසක් තමයි මෙතන schedule කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා ඒක මුකුත් මෙතන කරන්න දෙයක් නැහැ. next කියන එක click කරන්න. මේ ඉන්ටර්ෆේස් එක ඔයාලා ලොකුවට දෙයක් කරන්න දෙයක් නැහැ. මොකද මේ ඉන්ටර්ෆේස් එකට එනවා කියන්නේ MySQL එක ඔයාලා හරියටම ඉන්ස්ටෝල් කරලා තියෙනවා PC එකට. එතකොට ඔයාලා බය වෙන්න දෙයක් නැහැ. දැන් මේ ඉන්ටර්ෆේස් එකට එන්නේ නැත්තම් මොකක් හරි ඉෂුව එකක් තියෙනවා නම් ඔයාලා මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒ සඳහා වීඩියෝ එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා finish කියන එක click කරන්න ඕනේ. ඒ finish කියන එක click කරාට පස්සේ ඔයාලට MySQL workbench එක open කරගන්න පුළුවන්. හරි. ඒ වගේම මම
කලින් වීඩියෝ එකේ කියලා දුන්නා MySQL ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඔයාලා ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරන විදිය බලන්න. ඒ බලලි වෙලා මේක ඉන්ස්ටෝල් කරගන්න විදියත් මේ වීඩියෝ එකෙන් බලන්න. කමෙන්ට් කරන්න, ඒ වගේම දන්නේ නැති අයට මේක ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි, අපි එහෙනම් ඊට පස්සේ බලමු කොහොමද workbench එකෙන් වැඩ කරන්නේ, workbench එක මොන වගේ දේවල්ද use කරන්නේ, ඒ වගේම තව අවශ්‍ය වෙන tools මොනවද කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Live life of a thug nigga till the day I die. Live life of a boss player that's even getting high. Hey, to my nigga Pac. Live my life as a thug.